ස්වාමියාගේ වියෝවෙන් ශෝකයට පත් අය දරුවන් දෙදෙනා සමග දෙමව්පියන් බැලීමට පිටත් වුණා. ඒ යන අතරමඟ ඇගේ පළවෙනි දරුවා සැඩ ජලපහරට අසු වුණා. ඇය උදව් ඉල්ලා කෑ ගැසුවා. නමුත් දරුවා සැඩ ජලපහරට අසු වුණා. එය වළක්වන්නට ඇය ශබ්ද නගා කෑ ගැසුවා. නමුත් එයින් පළක් වූයේ නැහැ. ඒ අතරේ ගම්මුරේ සිටි ලදරුවා වෙත විශාල උකුස්සෙකු ලැබුණා. උකුස්සා දරුවා රැගෙන ඈතට පියාඹා ගියා. තම ස්වාමියා සහ දරුවන් දෙදෙනා අහිමි වූ ඇය පිසියකමින් පාරේ දුවන්න පටන් ගත්තා. ඇයට තිබූ එකම විකල්පය වූයේ තම දෙමව්පියන් වෙත යාම. පසු ඇය දුටුවේ ගිනිගෙන දැවෙන තමන්ගේ මව්පියන් නිසා. එයින් සිහි විකල් භාවයට පත් වූ ඇය තමන්ගේ ඇඳුම් තමන්ම ඉරා දමමින් පාරේ දුවන්නට පටන් ගත්තා. පාර දෙපස සිටි මිනිසුන් ඇයට පටාචාරායයි කියමින් නුසුළු විසුළු කරන්න පටන් ගත්තා. ඇයගේ මෙම ඛේදාන්තය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියසින් දුටුවා. උන්වහන්සේ ඇය යන මාර්ගයෙහි පෙනී සිටියා. සිහි විකල් වී සිටි අයට සිහි එළවා ගන්නයයි ප්‍රකාශ කර බණ දේශනා කළා. යෝනිසෝ මනසිකාරං දුක්ඛස්ස අන්තං අද්දස්සං අච්චත්තං සුඛ මජ්ජංගං විමුක්ත චිත්තෝ අනාවසවා. නිසිලෙස සිත යොමු කිරීමෙන් මම දුක්ඛේ අග්‍රය දුටිමි. සම්පූර්ණ සුවය ලැබුවෙමි. ආශාව රහිතව නිදහස් සිතින් යුක්තව සිටිමි.